සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයගොල්ලෝ අපේ YouTube channel එකට. ඔන්න එහෙනම් ගොඩක් අය බලන් හිටපු වීඩියෝ එකක්, ගොඩක් අය ඉල්ලපු වීඩියෝ එකක්. ලංකාවේ පළවෙනි වතාවට Alpha Theta XDJ-AN අන්බොක්සින් වීඩියෝ තමයි අද අපි අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මේ XDJ-AN එක මොන වගේද අන්බොක්ස් වෙන්න කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ඔයගොල්ලන්ට මේ කන්සෝල් එක ගන්න පුළුවන් දැන් ලංකාවේ. ඔයගොල්ලන්ට යන්න තියෙන්නේ Alpha Theta ශ්‍රී ලංකා නුගේගොඩ බ්‍රාන්ච් එකට. ඉතින් එතනදී ඔයගොල්ලන්ට මේ කන්සෝල් එක ප්ලේ කරලා බලලා මේකේ සම්පූර්ණ ෆීල් එක අරගෙනම මේ කන්සෝල් එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් වක්කීම සහිතව ඔයගොල්ලන්ට මේ කන්සෝල් ගන්න ඕන නම් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ යන්න ඕන තැන තමයි Alpha Theta ශ්‍රී ලංකා ආයතනය. එහෙනම් වැඩි කතාව ඕනේ අපි මේ බොක්ස් එක අන්බොක්ස් කරලා බලමු. කොහොමද අපිට මේ කන්සෝල් එක බලා ගන්න පුළුවන් වෙන්න කියලා. මුලින්ම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ කාඩ්බෝඩ් බොක්ස් එකක්. ඉතින් මේක ඇතුලේ අනිත් බොක්ස් එක තියෙනවා සාමාන්‍යයෙන් Alpha Theta ප්‍රොඩක්ට් එකක් මේ විදිහට බොක්ස් දෙකක තමයි එන්නේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේක ඉස්සරහම XDJ-AN කියලා සඳහන් කරලා තියෙනවා. මේ බොක්ස් එක අන්බොක්ස් කරලා බලමු. මේක ඇතුලේ තමයි ඔරිජිනල් ප්‍රොඩක්ට් එක තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට ඔරිජිනල් බොක්ස් එක බලා ගන්න පුළුවන්. මේ කාඩ්බෝඩ් බොක්ස් එකෙන් මේක ඩැමේජ් වෙන්නේ නැති වෙන්න ආරක්ෂා කරලා තමයි ඒගොල්ලෝ එවන්නේ. ඉතින් ඒක හොඳ දෙයක් කියලා මම හිතනවා. මොකද ඩබල් කවරින් එකක් තියෙන එකෙන් ඇතුලේ තියෙන කන්සෝල් වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. හොඳ ආරක්ෂාවක් තියෙනවා මේක ඒගොල්ලෝ shipping කරද්දී. ඉතින් අපි එනම් මේක එළියට අරන් බලමු. මේ බොක්ස් එකේ සඳහන් කරලා තියෙන දේවල් මොනවද කියලා. ඉතින් අපි කාඩ්බෝඩ් බොක්ස් එකෙන් එළියට ගත්තාම එන්න මේ විදිහේ බොක්ස් එකක් තමයි ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන සඳහන් කරලා තියෙනවා XDJ-AN කියලා සහ Sonic Link කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ මේ Sonic Link feature එක අන්තර්ගත වෙනවා. ඒ ගැන අපි ඉස්සරහට බලමු. මොකක්ද Sonic Link කියන්නේ කියලා. ඉතින් මෙතනදී කන්සෝල් එකේ සම්පූර්ණ ඉමේජ් එකක් එහෙම නැත්නම් ෆොටෝ එකක් මෙතනදී දාලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ කන්සෝල් එක මොන වගේද කියන එක මෙතනදී අයිඩියා එකක් ගන්න පුළුවන්. සහ මේ සයිස් එකට තමයි මේ කන්සෝල් එක මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ ෆොටෝ එකෙන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් අයිඩියා එක. Alpha Theta logo එක දාලා තියෙනවා. ඉතින් ඉස්සර තිබ්බේ අපිට Pioneer DJ කියලා. දැන් Alpha Theta කියලා තමයි මේ Pioneer DJ products බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හැමතැනම මෙන්න මේ Alpha Theta කියන නම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. Pioneer කියන නම තවදුරටත් මේ කන්සෝල් වල පාවිච්චි වෙන්නේ නැහැ. මේ දේවල් ටික තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම මේ සයිඩ් එකේ තියෙනවා මේක හදපු අවුරුද්ද සහ ඒ මාසේ ඔයගොල්ලන්ට මෙතන ඉස්සරහින් බලා ගන්න පුළුවන්. ඔය ටික තමයි මේකේ එතන බලා ගන්න පුළුවන් වෙන්නේ. වෙන වටේ කිසිම දෙයක් සඳහන් කරලා නැහැ. මෙතන XDJ-AN කියලා මෙතනත් සඳහන් කරලා තියෙනවා. අපි එනම් මේක අන්බොක්ස් කරලා බලමු. මේක ඇතුලේ කන්සෝල් එක මොන විදිහට තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහේ ලොක් දෙකක් තමයි තියෙන්නේ. කාඩ්බෝඩ් එකෙන් හදපු ලොක් දෙකක්. මේ ලොක් දෙක ඕපන් කරලා මේක උඩට අරගන්න පුළුවන් අපිට. ඊට පස්සේ මේ විදිහට මේකත් අරගත්තට පස්සේ මෙතනදී බලා ගන්න පුළුවන් මුලින්ම අපිට තියෙනවා මේකේ paper works. මේකත් අපි අරලා බලමු මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. register your product. ඉතින් මේ ගැන මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ කතා කරා. මේකෙදී ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේකේ තියෙන QR එක ස්කෑන් කරලා ඔයගොල්ලෝගේ ප්‍රොඩක්ට් එක Alpha Theta වෙබ්සයිට් එකේ රෙජිස්ටර් කරගන්න. එතකොට මේ ප්‍රොඩක්ට් එක ඔයාගේ නමට තමයි රෙජිස්ටර් වෙන්නේ. ඉතින් ඒත් එක්ක මේකේ quick start guide එකක් තියෙනවා. මේකේ තියෙන ෆන්ක්ෂන් ගැන තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ සහ කොහොමද මේක ඔපරේට් කරන්න කියන එක සම්බන්ධව මේකේ විස්තර සඳහන් කරලා තියෙනවා. මේකේ user manual එක. ඒකත් අපි පැත්තකින් තියාගමු. ඉතින් මෙතනදී warranty card එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි අපිට මෙන්න මේ paperwork වලින් බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මේකේ power unit එක. ඒකත් අපි පොඩ්ඩක් බලමු power unit එක මොන විදිහට තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහේ wire එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතන power dock එක තියෙනවා. ඒත් එක්කම මේකේ විශේෂ දෙයක් තියෙනවා. මේක type C. ඉස්සර අපි දැකපු port එක තමයි round 12 load port එක. ඉතින් මේක දැන් type C port එකක් තමයි එන්නේ. මේක 5 watt 3 ampere port එකක්. ඉතින් මේ dock එක අනිවාර්යෙන් අවශ්‍යයි ඔයගොල්ලන්ට මේ කන්සෝල් එක ඔපරේට් කරනවා නම් මේක මෙතන plug කරලා මේ විදිහට ඔයගොල්ලෝ මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් අපි දැනට පැත්තකින් තියාගමු. දැනට අපිට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. අපි එනම් බලමු මේ කාඩ්බෝඩ් එක උස්සලා කන්සෝල් එක මොන විදිහට තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහේ රැපින් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේගොල්ලෝ සාමාන්‍ය මේ විදිහට තමයි රැප් කරලා එවන්නේ. අපි නම් මේ කන්සෝල් එක එළියට ගමු. එළියට අරන් මේසෙ උඩින් තියාගෙන බලමු කොහොමද කියලා. නැත්නම් මේක මේ විදිහට ගන්න අමාරුයි එළියට. හරි. දැන් අපිට තියෙන මේ පොලිතින් එක ගලව ගන්න. ඒකත් අපි ගලවගෙන බලමු. මොන විදිහටද මේක තියෙන්නේ කියලා. සුපිරියටම තියෙනවා. ඇත්තටම මාර ලස්සනයි ඩිසයින් එක. ක්ලීන් ඩිසයින් එකක් තියෙන්නේ. අර XDJ RR එකේ වගේ නෙමෙයි. ක්ලීන් ඩිසයින් එකක්.
මට මේක දැකපු ගමන් මේ පෙවුණ දෙයක්ත්තම මේක උඩ පැත්තෙන් ගොඩක් පොඩි කරලා වෙලා තියෙනවා තොට XDJ ආරාරකට වැඩිය උඩින් පොඩි ඒ හා සමාන දිගක් තියනොමේක ඇත්තරම අපි ඒක බලමු ඊළඟ විඩියෝගත කම්පැරිසන් විඩියෝ එකක් කරලා මේ දෙකේ මොනාද ප්‍රධාන වෙනස්කන්ටික් කියලා ඉතින් එත්තක මේක ඩිස්පලේක මෙතනති බලාගන්න පුළුවන් මාර් ලස්සන ඩිසයින් තියන්නේ අර ඇල්පතේට කියන නම අවට පස්සෙන ඩිසයින් එක තම මේකර මැට් ලුක් ඇත් එක්ක එන ලස්සන ඩිසයින් එක ඔය පොලිතින්න තයින් කරගෙන පිතුරු ෆීචස් ටික් ගැන පොඩ්ඩක් බලමු ඉතින් ඇත්තට මේක ඩිසයින් එක මාර්ම ලස්සනම ඉස්සලා කිව්වාගේ සීමිත බටන් ප්‍රමාණයකට විතරක් අරගෙන තියෙනවා ඉතින් අපි වැඩි විස්තර කතා කරන්න කලින් මේක ඔන් කරලා බලමු මේක මොන විදිහට ඔන් වෙන්නේ කියලා ඉතින් ඔයගොල්ලෝ මේක ඔන් කරගන්න තියෙන මෙන්න මෙතන තියෙන පවර් බටන් එකෙන් මේක ඔබන් ඉන්න ඕන ටිකක් වෙලා එතකොට මේක ඔන් වෙනවා දැන් මෙතන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඇල්ෆාතේට ලෝගෝ එක ලයිට් අප් වෙනවා හරි කොන්න විදියට මේ කන්සෝල් එක ඔන්න එනවා ඉතින් මෙතනදී ගොල්ලන්ට පුළුවන් මේක Wi-Fi වලට කනෙක්ට් කරන්න මේ Wi-Fi එක හරහා ගොල්ලන්ට පුළුවන් Beatport Apple Music Tidal වගේ ස්ට්‍රීමින් සර්විසස් ස්ට්‍රීම් කරලා මේ කන්සෝල් එක ප්ලේ කරන්න ඉතින් මේක මේක තියෙන ප්‍රධාන ෆීචර් එකක් ඉතින් ඒක තමයි මෙතනින් මුලින්ම පෙන්නන්නේ Wi-Fi එකට කනෙක්ට් කරලා ගොල්ලන්ට මෙතනින් ප්ලේ කරන්න පුළුවන් කියලා ඉතින් අපි මේකේ ලේඅවුට් එක ගැන පොඩ්ඩක් කතා කරමු මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අර කලින් ප්ලේයර්ස් වල තියෙන ස්ටයිල් එකට නෙමෙයි මේක තියෙන්නේ පොඩ්ඩක් වෙනස් ස්ටයිල් එකකට. එතකොට CDJ 3000 එකේ විදිහට තමයි මේකේ hot keys ටික දාලා තියෙන්නේ. එතකොට කලින් අපි XDJ බැලුවොත් කලින් XDJ වල මෙන්න මෙතන යට පෑඩ් එකක් තමයි ආවේ. එතකොට දැන් මෙතනදී hot keys 8 මේ උඩින් දාලා වල දෙන CDJ 3000 එකේ වගේ. එතකොට තමයි මේගොල්ලෝ කරන්න හදන්නේ ඉස්සරහට එන ප්ලේයර්ස් ඔක්කොගෙම මෙන්න මේ විදිහට hot keys උඩට දාන්න එක. මොකද ඒක CDJ 3000 top standard gear එකත් එක්ක match වෙන හින්දා ඒ නිසා තමයි මෙතනදී hot keys එක උඩට දාලා වල තින්නේ. ඒත් එක්කම අපිට අර කලින් තිබ්බ beat loop, manual beat loop buttons, memory queue call buttons, delete button, memory button මොකුත් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඔක්කොම ටික මෙතනින් අයින් වෙලා තියෙනවා. beat loop එකට මෙන්න මෙතන තනි බටන් එකක් විතරයි ඇවිල්ලා තියෙන්නේ. මේවා ෆන්ක්ෂන් වෙන්නේ ගැන අපි full video එකක් ඉස්සරහට දානවා. ඒ වීඩියෝ එකේදී මේ කන්සෝල් එක සම්බන්ධව full review එකක් අපි කරනවා. ඉතින් මේ වීඩියෝ අනිවාර්යෙන් බලන්න ඕගොල්ලෝ. දැනට අපි කරන්නේ මේ කන්සෝල් එකේ unboxing එකක් සහ quick overview එකක් විතරයි. jog wheel එක පොඩ්ඩක් බලුවා. jog wheel එක හොඳ smooth එකක් තියෙනවා. හොඳ grip එකක් තියෙනවා jog wheel එකේ. හොඳ feel එකක් තියෙනවා jog wheel එකේ. එතන master volume එක තියෙනවා. මේක trim එක පැත්තේ තියෙන්නේ. ඒත් එකම sonic link feature එක තියෙනවා. sonic link feature එක හරහා ගොන්න පුළුවන් SDJ F10 වගේ headphone එකක් wirelessly connect කරන්න මෙන්න මේ කන්සෝල් එකත් එක්ක. ඉතින් wire එකක් අවශ්‍ය නැහැ. අපිට පුළුවන් wirelessly මේකත් එක්ක connect කරන්න. ඉතින් display එකේ මෙතන source එක තියෙනවා. ඊට පස්සේ browser එක තියෙනවා. tag list, playlist ඒ විදිහට මේ විදිහට touch එකෙන් අපිට යන්න පුළුවන් හැකියාව තියෙනවා. mixer setting මෙතන බලා ගන්න පුළුවන්. මෙතනදී rotate knob එක තියෙනවා. මේ buttons තුනම එකම විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක මම දැක්ක දෙයක් මෙතනදී. විතර play cue buttons දෙක අර ක්ලික් සවුන්ඩ් එක ගොඩක් මේ බටන් වල ඇහෙනවා. ඉතින් ෆේඩර්ස් දෙකත් වෙනස් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ෆේඩර් මාකින්ග්ස් දෙපැත්තට දාලා වෙලා තියෙනවා. ක්‍රොස් ෆේඩ් එකත් ක්ලීන් විදිහට හදලා වෙලා තියෙනවා. ස්මූත් එක හොඳයි ෆේඩර්ස් වල. ටෙම්පෝ ෆේඩ් එකත් බලා ගන්න පුළුවන්. මැද්ද ක්ලික් එක තියෙනවා. ක්ලික් එකත් එක්ක උඩට පල්ලෙහාට යන්න පුළුවන්. ස්මූත් එක හොඳයි ඒක. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ප්‍රධානම දේ තමයි මේ කන්සෝල් එකේ තියෙන නම් කරලා තියෙන තැන් ගොඩාක් අඩු කරලා තියෙනවා. ඒතකොට මේක මිනිමල් විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම අපි බලමු මේකේ කනෙක්ෂන්ස් කොහමද එන්නේ කියලා. මේකේ මුලින්ම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා USB port දෙකක්. එතකොට එක USB එකකින් ඔයගොල්ලන්ට play කරන්න පුළුවන් USB pen drive එකක් insert කරලා. ඉතින් ඒක USB type C එකක් වෙන්න ඕනේ. ඒත් එක්කම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තමයි සාමාන්‍ය USB thumb drive එක කනෙක්ටර් එකක් කරහා මේකට සම්බන්ධ කරන්න හැකියාවක් නැහැ. ඒ ෆීචර් එක සම්පූර්ණයෙන්ම අයින් කරලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට අනිවාර්යෙන් USB type C pen drive එකක් මේකට insert කරන්න ඕනේ. නැත්නම් මේකෙන් play කරන්න හැකියාවක් නැහැ. ඊට එහා පැත්තේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් තව USB port එකක් තියෙනවා. ඉතින් ඒක තියෙන්නේ laptop එකක් හෝ tab එකක් මේ console එකත් එක්ක connect කරලා play කරන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා master out එක. ඒක XLR output එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් XLR output එකක් තියෙනවා කියලා කියන්නේ හොඳ quality output එකක් අපිට මේ කන්සෝල් එකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ප්‍රොෆෙෂනල් වැඩවලට පාවිච්චි කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳ ක්ලීන් audio output එකක් මේ XLR එක තුලින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඊට එහා පැත්තෙන් RCA output එකක් තියෙනවා. ඒකත් master out එක විදිහටම තමයි වැඩ කරන්නේ. ඉතින් එතනදිත් ඔයගොල්ලන්ට RCA එක පාවිච්චි කරලා master out එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට එහා පැත්තෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 4-inch port එකක් තියෙනවා. එතනින් ඔයගොල්ලන්ට mic එකක් input කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට 4-inch jack එකක් තියෙන mic එකක් insert කරලා miking කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අවසානයට අපිට බලා ගන්න පුළුවන් power input එක. ඉතින් එතනදී ඔයගොල්ලන්ට USB type C ඒගොල්ලෝ දෙන dock එක හරහා power input කරලා මේක on කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මට මේක බැලුවම කියන්න පුළුවන් දේ තමයි FLX Pro එකේ display තියෙන version එකක් කියන එක. මොකද ඒ විදිහම තමයි මේක තියෙන්නේ. සම්පූර්ණයෙන්ම size එක පවා FLX Pro එකට ඇත්තටම සමානයි.
ඇඩිෂන්ලි මෙන්න මේ ඩිස්ප්ලේ එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් FLX4 එකේ ඩිස්ප්ලේ එකක් තියෙන version එකක් කියලා කියන එක හරි කියලා මම හිතනවා. ඉතින් ඒ විදිහම තමයි මේක ඩිසයින් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක සම්බන්ධව full review වීඩියෝ එකක් අපි ඉස්සරහදී දෙන්න බලාපොරොත්තු වෙනවා. මේකේ තියෙන සම්පූර්ණ ෆන්ක්ෂන් ගැන මම මෙතනදී කතා කරනවා සහ මේකේ තියෙන ස්පෙෂල් ෆීචර්ස් සම්බන්ධවත් මම ලොකුවට කතා කරනවා මේ වීඩියෝ එකේදී. ඉතින් මේ කන්සෝල් එක කාටද වැදගත් කියන එක පොඩ්ඩක් බැලුවොත් එimhe මේක වැදගත් වෙන්නේ ඇත්තටම මොබයිල් DJs ලට. ඔයගොල්ලෝ වෙඩින්ග්ස්, ප්‍රයිවට් ඉවෙන්ට්ස් ඒ වගේ දේවල් කරනවා නම් අනිවාර්යෙන් මේ කන්සෝල් එක ඔයාලට මාර විදිහට වැදගත් වෙනවා. FLX4 එකක් තියෙන කෙනෙක්ට අප්ග්‍රේඩ් වෙන්නත් මේ කන්සෝල් එක හොඳටම ප්‍රමාණවත්. එතකොට ඔයාලට FLX4 එකක් නම් තියෙන්නේ ඊළඟ ස්ටෙප් එක. එහෙම නැත්නම් USB එකකින් ප්ලේ කරන කන්සෝල් එකක් අවශ්‍ය නම් ඔයාලට යන්න තියෙන ඔප්ෂන් එක තමයි මෙන්න මේ XDJ AN කියන ඔප්ෂන් එක. ගොඩක් අය බය වෙන්නේ මේ කන්සෝල් එකේ තියෙන බටන්ස් අඩු හින්දා ඒ බටන්ස් එක සම්පූර්ණයෙන්ම මේක ඩිස්ප්ලේ එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ ටික ෆුල් රිවිව් වීඩියෝ එකේදී මම පෙන්නන්නම්. ඒ ටික කොහොමද පාවිච්චි කරලා අපේ සාමාන්‍ය විදිහටම DJ සෙෂන් එකක් ප්ලේ කරන්න අපි මේ කන්සෝල් එක පාවිච්චි කරන්න කියලා. අද ඔය ටික තමයි මම අරගෙන අවිල්ලා තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි මේ ගැන සම්පූර්ණයෙන්ම කතා කරමු. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න සහ bell icon එක click කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් අපි වීඩියෝ එකක් දැම්මා කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අපි DJ Gear LK